කරුණු රැසක් වේවා ඉවසීමට. ලොම්බන ගෙදරකින් අවුරුද්දක් සෙනඟට වඩා වර්තමානයේ අංශ පැරණිය තමයි නිරෝගී පුද්ගලයන් සොයන්නේ. ශරීර සෞඛ්‍ය වගේම මේ කාලයේදී උපදෙස් විට අපිට ගන්න පුළුවන් මානසික සෞඛ්‍යයේ පීඩා විඳින අය. ශරීරයේ යම් කිසි රෝගයකට ඔබ මෙහෙම ගන්න වෛද්‍යවරයෙකුට යොමු. නමුත් අද මානසික රෝගයකට වෛද්‍යවරයෙකු ප්‍රතිකාර සඳහා යොමු ප්‍රමාණය ස්වල්ප දෙයක්. මානසික රෝගයක් කියන්නේ විශ්වාසයක් නෙවෙයි. ඉතින් අපි අද ඒ ගැන කතා කරමු. මානසික සෞඛ්‍ය අතිශය වැදගත් නමුත් සමාජයේ බොහෝ තැන්වලදී අපි කතා නොකරන මානසිකාව. විෂාදය, කාංසාගනිකත්වයන්ට බොහෝ දෙනා අද වර්තමානයේ මුහුණ දුන්නත් මේ තත්ත්වය කිසිදු අවධානමක් නොමැති තත්ත්වයන් විදිහට තමයි අපි සැලකන්නේ. නමුත් ඔබ දන්නවා මෙම තත්ත්වයන් මාරාන්තික තත්ත්වයන් දක්වා උග්‍ර වෙන්න පුළුවන්. ඉතින් අඳුරේ සිටින්නන්ට ආලෝකයක් වන්නට ආලෝකා මේ උණුවටුවේ ඩයමන්ඩ් ස්ටාර් ලියෝ සමාජයේ ලියෝවරුන්ගේ තවත් එක් සමාජ මෙහෙවරක්. ඉෂාන් ඔව් අපි ලියෝ ක්ලබ් එකක් විදිහට අපේ පිළිබඳව අවබෝධයක් දැනුමක් ලබා දෙන්න පුළුවන්. ඒක තමයි අපි මේ සාකච්ඡාව තුළින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනයේ යෙදෙන ඔක්තෝබර් 10 වෙනි දින සමගාමීව කරන මේ සාකච්ඡාවට අපි ආරාධනා කළා. මේ ගැඹුරු වගේම සංවේදී මාතෘකාව ගැන දැනුමක් මඟ පෙන්වීමක් අවබෝධයක් ලබා දෙන්න මානසික සෞඛ්‍ය විද්‍යාලයේ සභාපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනශාලාවේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය ඥානදාස පිරිරම්හන් අයබෝන් මුලින්ම බෙහෙවින් ස්ටුඩියෝ ඔබට අපේ ආරාධනාව පිළිගන්නවා. ඉතින් මම හිතුවා අපේ කතාවට ප්‍රවේශයක් විදිහට මොකක්ද මේ මානසික මනස කියන්නේ කියලා දැනගන්න. ඇත්තටම තා හොඳ ප්‍රශ්නයක්. අපි අද මානසික සෞඛ්‍ය ගැන කතා කරනවා, මනෝ විද්‍යාව ගැන කතා කරනවා, මානසික සෞඛ්‍ය දිනයන් ගැන කතා කරනවා. නමුත් කතා නොකරන දෙයක් තියෙනවා. ඒ තමයි මනස කියන්නේ මොකක්ද? What is mind? ඉතින් හැමෝම මනස මොකක්ද කියන එක තේරුම් ගන්නවා. මම හිතන්නේ මනෝ විද්‍යාව ගැන, උපදේශනය ගැන, මානසික සෞඛ්‍ය ගැන හොඳ ගැටහීමක් ගොඩනගා ගන්න පුළුවන්. පැරණි ඉන්දියාවේ පැරණි ග්‍රීසියේ තමයි මේ ප්‍රශ්නේ මුලින්ම මතුවෙන්නේ. එතකොට මනස කියලා දෙයක් අපේ ශරීරයේ තියෙනවා. තිබෙනවා ඒ ඉන්ද්‍රියක්. එහෙම නැත්නම් මේ මනස භෞතිකව තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ මතවතාන්තර ගොඩක් හිමු ගැට ගැහිච්ච නෝල් බෝලයක් වගේ සංකීර්ණ ප්‍රශ්නයක්. කාය චිත්ත ගැටලුව කියලා ඒ කාලේ කතා කළා. ශරීරය සහ මනස සම්බන්ධද? මනස කොතනද තියෙන්නේ? ප්‍රශ්න ගොඩාක් තිබුණා. ඇත්තටම අද මනස කියන්නේ ශරීරයමද නැහැ. මනස කියන්නේ ජීවිතය පාලනය කරන එක වැදගත් දෙයක්. මනස කියන්නේ විද්‍යාත්මක ඇහෙන් බලනකොට මොළය. එතකොට මොළය මගින් මනස හඳුනා ගන්න පුළුවන්. අද නවීන මනෝවිද්‍යාව අනුව සිත කියලා වෙනම ඉන්ද්‍රියක් ගැන කතා කරන්නේ නැහැ. මොළයේ ක්‍රියාකාරීත්වය හරියට අධ්‍යයනය කිරීමෙන් මනස පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. නම් අතීතයේ දිහා බලමු. ඉන්දියාව උපනිෂත්තුගේ දර්ශන පිළිබඳ බුදුන් වහන්සේ පවා කතා කළා. සිත ගැන, විඥානය ගැන. මෙහෙම කතා කරනකොට මනස කියන්නේ මොකද්ද? මේ සිතීම. මනස කියන්නේ සිතද. සිත නම් එය ශරීරයෙන් පමණක් තේරුම් ගත හැකියි. අමාරුයි. අපිට තියෙනවා අසුතුනා. සිතුවිලි, හැඟීම්, හැසිරීම. මේ සියලුම දේවල් අපේ ජීවිතයේ තුල ක්‍රියාත්මක වෙන්නට මනස කියන එක අවශ්‍යයි. එහෙනම් අපේ හැසිරීමට බලපාන ඕනේ. අපේ සිතුවිලි වලට බලපාන ඕනේ.
අපගේ හැඟීම් වලට බලපානවා මොකද? එසේනම් මොළය වමනන්ද මනසෙ. ඒත් නෑ. මේ ගැන කතා කරන මනෝවිද්‍යාවක් තිබුණා තියෙනවා. අපි ඒකට කියනවා දාර්ශනික මනෝවිද්‍යාව. The philosophical psychology. එතකොට විවිධ අතීත දාර්ශනිකයෝ හිත කොහෙද තියෙන්නේ කියලා දැනගන්න විවිධ පරීක්ෂණ පවත්වනවා. කාලෙක කිව්වා හිත තියෙන හදවතේ. තවත් අය කිව්වා හිත තියෙන මොළයේ. ඒකට උත්තරය තාම හරියට ලැබුණේ නැහැ. ඒතර මිනිහෙක් මරනවා කියන්නේ මොකක්ද? මොළය මරණයටපත් වීම. හදවත මරණයටපත් වීම. හදවත නැවතීම මොළය මරණය නම් පැහැදිලි. එනම් මනස තේරුම් ගැනීමට මොළය හදවත දෙක අවශ්‍යයි. එසේනම් මනස කොහෙද තියෙන්නේ කියන එක නෙමෙයි කරන්නේ. මනස තියෙන්නේ අපි ළඟ. අප ළඟ තියෙන කුමක්ද මනස? අකණ්ඩව සිතනවා. අකණ්ඩ ආකල්ප හැඟීම් අපිට ඇති වෙනවා. ඒවට අපි ප්‍රතිචාර දක්වනවා. ඒක තමයි හැපිරීම කියන්නේ. එතනම් අපගේ සිතුවිලි, අපගේ හැඟීම්, අපගේ චිත්ත වේග, අපගේ හැසිරීම මේ සියල්ල අපේ තියෙන්නේ මනස එක්ක. එහෙනම් අපට මනසක් තියෙනවා. අපට වේදනාවක් ඇති වෙනවා. අපට කෝපය ඇති වෙනවා. අපට බය ඇති වෙනවා. අපට සතුට ඇති වෙනවා. මේවට කියනවා චිත්ත වේග. චිත්ත වේග පිළිබඳ මනෝවිද්‍යාව වෙනම තියෙනවා. ඉමෝෂනල් සයිකොලොජි. චිත්ත වේගී සෞඛ්‍ය වෙනම තියෙනවා. ඉමෝෂනල් හෙල්ත්. එතේනම් බය, දුක, සතුට, කෝපය මේවා තමයි අප තුළ ඇති වෙන ආවේග. මේ ආවේග වල අපගේ සිත සමග සම්බන්ධ. මොළය සමග සම්බන්ධයි. මොළයේ තියෙන ස්නායු. ස්නායු පද්ධතිය. සුසුම්නාව. මොළයේ ව්‍යුහය. මේ සියලු දේවල් වල සිත විග්‍රහ කරන කොටස් තියෙනවා. උදාහරණයක් මතක පාලනය වෙන කොටසක් තියෙනවා. ඒ වගේම අපි දකින්න දේ තෝරන විශ්ලේෂණය කරන කොටසක් තියෙනවා. අපිට ඇහෙනවා ශබ්ද. මේ ශබ්ද ඇහෙනවා විශ්ලේෂණය කරන කොටසක් තියෙනවා මොලේ. අපි ගීතයක් අහනවා. ඒක ශබ්දයක්. ඒ ශබ්දේ නෑ රසය. රසය තියෙන්නේ මොලේ. මොලේට එහා යන මනසේ රසය තියෙනවා. අපි ඒක කියන රස විඳින්නේ. මිනිස්සු 5 දිනකට මොලේ සමානයි. මිනිස්සු 5 දිනකට රසය සමාන නැහැ. රසය පහ. ඒ මිනිස්සු 5 දින එකම ගීතයක් තේරුම් ගන්න 5 විදිහකට. ඒ මිනිස්සු 5 දින එකම ගීතයක් විඳ ගන්න 5 විදිහකට. ඒ මිනිස්සු දෙන්න 5 දින ඒ ගීතය අහලා ප්‍රතිචාර දක්වන්නේ 5 විදිහකට. උදාහරණයක් ගත්තොත් පුරුදු පාරේ කියලා ගීතයක් තියෙනවා. ඒක අපි ගයනකොට සමහර වෙලාවෙදී ළමයි යන්න ඇයි කියලා හොම තාත්තා මතක් වෙන තාත්තා ගැන දුකයි. ඕගේ සමහර ගීත තියෙනවා. සමහර චිත්‍ර වැවෙනවා. මේක උතුම් වෙන මොළය. එසේනම් මේ හිත තමයි ගොඩක් දේවල් තේරුම් ගන්න. මේ හිතෙන් තමයි හුඟක් දේවල් නිර්මාණය කරන්නේ. ආදරේ කොහෙන්ද කරන්නේ? ආදරය මානසික දෙයක්ද ශාරීරික දෙයක්ද? නෑ. ආදරය කරන්නේ මොළයෙන්ද කියලා මම අහනවා. මාත් උත්තරයක් නෑ. ආදරය කරන්නේ හිතින්ද කියලා. ඒකට උත්තරයක් නෑ. ඒකලා මේ දවසක් ගියා දේශනාවකදී ඕක ආදරය කරන බොක්කේ කියලා. ඉතින් එතකොට මම කිව්වා බොක්කේද හිත තියෙන්නේ. ඒ වගේ අපිට හරි උත්තරයක් නෑ. ඉවත් දේවල්. ඒ මනස ගැන අවබෝධයක් නැතිව තමයි හිඟන්නේ මනෝවිද්‍යාව ගැන. මනෝවිද්‍යාව ගැන කිසිම අවබෝධයක් නැතුව තමයි උපදේශකනේ උගන්වන්නේ. උපදේශකවරු වෙන්නේ මේ මොකක් කරන්නද ඔන්ලයින් කඩදාසියක්. ඒක මනස දන්නේ නැහැ. ඒක උපදේශනය දන්නේ නැහැ. ඒ වෙනුවට හිත කියලා දෙයක් දන්නේ නැහැ. ඉතින් මේ වගේ ලොකු අවුලක් ලංකාවේ තියෙනවා කියලා අපේ හැමෝටම තේරෙනවා. ඒ නිසා මානසික සෞඛ්‍ය දිනේ සම්බන්ධ කරගන්න. මනස මොකක්ද කියලා යන්න වැඩි ඉතාල හොඳයි. මම ලංකාවේ එහෙම
වැඩසටහනක් දැක්කමයි. එහෙනම් ඔස්දෙකම අපි දී කතා කරනවා ලෝක මානසික වර්ගයේ උපදේශනේ හදගත්තා. මොකක්ද තේමාව? අපි මොන තේමාව කතා කරන්නද? අපිට හිතක් තියෙනවා අපි හිත දැනගන්නද? ඉතින් පායාසී කියලා දාර්ශනික කෙනෙක්. මේ හිත කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න පරීක්ෂණයක් කරා. අර පරීක්ෂණය. අද පිටියේ අනිපිටි මිනිහ තාම වාදනයකට කරලා යටින් ඉඳලා. ඉන්නවද මේක? දාලා දී කරා. අන්තිමට වල හිත මනස දිනන කඩාගෙන ඉස්සුර නෑනොත්. තාමිනේ මරණ දන්නේ නෙමෙයි තාමිනේ කරන්නේ අම අයින් කරලා බැලුවොත් හැම අවයවයක්ම පරීක්ෂා කරලා හිත කොහෙද කියන්නේ. අනේ හිත කියලා දෙයක් හම්බ වෙනව නෑ. ඒකවල ඒකෝ කියන්නේ හිත කියලා වෙනම අවයවයක් නෑ. එහෙනම් අතේ තියනවා හිත. කකුලේ තියනවා හිත. පාපුවේ තියනවා හිත. අපිට පාරේ යනකොට කටුවක් කරනවා. කටුව යනනහම රිදෙනවා. රිදෙන්නේ කකුලේ හිත දුරට නෑ ඒක. මොළයේ නේ ඒ පණිවිඩය නායු හරහා නායු පණිවිඩ කරන හරහා නායු සම්ප්‍රේක්ෂණ හරහා තමයි මොළයට ගෙනියන පණිවිඩය. අන්න මොළය තමයි කියන්නේ කටුවක් කරනවා. ඉතින් පාසල කටුව කරනවා. මේ ස්වනික ප්‍රතිකාර රටා වේදනාව එන වේදනාව මානසික එක්ක වැඩි ගමන් කරනවා. කකුලක් තෝරනවා. අතක් තෝරනවා. මොලේ තෝර. මේ ඔක්කොම එකතුවක් තමයි මනුස්සයෙක් ගන්න. ඒක එහෙම නැතුව මනස කියලා වෙනම ඉන්ද්‍රියක් හොයන්න බෑ. ප්‍රතිදේ වස්තු නෙමෙයි මනස. සුසුම්නාව නෙමෙයි මනස. ඒ නම් මේ ඉන්ද්‍රියන් පාලනය කරන මේ ඉන්ද්‍රියන්ට එහාට යන ශක්තියක් තමයි මනස. එහෙමනම් අධිමානසික විද්‍යාව කියලා හිතේ. ඒකල කතා කරනවා මේ මනස ඈතට ගෙනියන්න පුළුවන්. දැන් මේ වෙලාවේ හතරට මං ඉන්නේ මේ මානසික සෞඛ්‍ය සමතන. මගේ හිත මගේ ඇඟ තමයි අද මේ කොස්තත් මගේ හිත මේ වෙලාවේ කොස්තත් කියලා මට උත්තරයක් දෙන්න බෑ හරි මට උනා මට කැලණියට ගියා කිව්වයි මම විදියවල් දින කැලණිය මේ වෙලාවේ මගේ හිත මම කැමති දෙයකට අරන් ගියා අන්න මාට එනවා හිත කොහෙද තියෙන්නේ හිතට ඉස්ලාමයක් තියෙනවා හිතට ප්‍රවේශමක් තියෙනවා හිතට ප්‍රවේශමක් තියෙනවා ඇයි ඒ තරම් සංකීර්ණ I think therefore I am කියලා කතාවක් තියෙනවා මම සිතවි මම පවතින්නේ මම පවතින්නේ මගේ සිත ක්‍රියාත්මක වෙන නිසා මගේ ශරීරය අකණ්ඩව ක්‍රියාත්මක වෙන නිසා එහෙමනම් හිත ලෙඩ වෙනවා කය ලෙඩ වෙනවා කියන්නේ මොකක්ද ඇත්තටම කය තුල හෝ සිත තුල ඇති වෙන අරුණිය එහෙමනම් සිතේ ඇති වෙන ලෙඩ කයේ ඇති වෙන ලෙඩ ව්‍යාපනාලේ දෙන්නේ සමහර ඒවා දෙකින්ම වෙනවා ඇඟිලි ඇති වෙන ලෙඩ වලට හිත මුල් වෙනවා උදාහරණයක් අපි ගමු අපිට දුක ඇති වෙනවා අපි වේදනටපත් වෙනවා අපි ඒකට කියනවා ආතතිය ආතතිය වැඩි වුණාම අපිට ඇති වෙනවා බෝ නොවන රෝග ඒ වැඩි ගාම හෘද පීඩන මේවට හේතුවක් මනස ආදර මනස දුක නම් මනස නොසන්සුන් නම් මේ මුසුමි කය නිරෝගී නැහැ අන්න බලන්න එනවා සිත කය එක පැත්තකින් බැඳිලා ඒ පිළිබඳව කතා කළා ක්‍රිස්තු පූර්ව ගණන් වල ලොකු විශාල වාදයක් තිබුණා ඒකට අපි කියනවා කාය චිත්ත අනුවර්ත වාදය කාය චිත්ත අනුවර්ත වාදී කතා කරේ මේ සිත ගතත් වෙන් කරන්න බෑ ගහට පොත්තෝ වගේ සමහරව නෑ ඒක නෙගලට කය එක හිත එක හරියට කෝච්චි පාරේ පීලි දෙක වගේ කවදාක පීලි දෙක ගෑවෙන්නේ
ඒක උපමා තියෙනවා. ඒක පැහැදිලි කරනවා. හරිද? අද අපි පිළිගන්න ඕනේ කය නැතුව හිත කතා කරන්න බෑ. හිත නැතුව කය කතා කරන්න බෑ. ඒ දෙකෙන් සම්බන්ධයි. එහෙනම් මොළය නැතුව මනස ගැන කතා කරන්න බෑ. මනසක් නැතුව මොළය අර්ථාන්විත නැහැ. මේ වගේ ගැඹුරු ශාස්ත්‍රීය අධ්‍යයනයක් තමයි මේකේ සුලභ. එතනින් තමයි අපි මානසික ජීවිතේ පටන් ගන්න. ඒකෙන් තමයි අපි මානසික සෞඛ්‍යය ගැන කතා කරන්නේ. ඒ තුලින් තමයි අපි අද මේ සියලුම ප්‍රශ්න ගැන කතා කරන්නේ. මේක තමයි හිතේ ස්වභාවය සහ හිතේ මූලධර්ම. මේ හරිම සංකීර්ණ. මේක පිළිබඳව අපි කතා කරමු.